ඔන්න යාළුවනේ මේ ගෙනල්ලා තියෙන්නේ අපේ ගෙදර අවුරුදු 50ක් පරණයි. ඉතින් ඒ ගෙදර ගාඩන් එක කොහොමද රෙනොවේට් කරේ කියලා. මේක අපේ තියෙන ගෙදර තියෙන බෑක් සයිඩ් ගාඩන් එක. ෆ්‍රන්ට් එකේ ඔක්කොම ඕල්රෙඩි කරලා ඉවරයි. මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. මේ තියෙන මගේ වාහනේ. ඉතින් පොඩ්ඩක් ඉස්සරහත් අපි ක්ලීන් කරා. ඒත් එක්කම දැන් ඉතින් මේ අපේ ලාල් අංකල් එයා තමයි අපේ ගෙදර ගාඩන් එකේ වැඩ ඔක්කොම කරන්නේ. තාත්තා තමයි සුපර්වයිස් කරන්නේ. ඉතින් කොහොමද මේ වැඩ ටික ඔක්කොම සිද්ධ වුණේ කියලා අපි අද බලමු. මේ පැත්ත මිදුලා අයුති වෙලා තිබ්බේ අපේ අම්මට. ඉතින් අම්මා නැති වුණාට පස්සේ මේ පැත්ත මේන්ටේන් කරන්න හරි අමාරු වුණා. ඉතින් තාත්තා ඒක බාර අරගෙන දැන් එයාට ඕන විදිහට ගාඩන් එක වෙනස් කරන්නයි මේ හදන්නේ. ඉතින් මෙතන තිබ්බේ සම්පූර්ණයෙන්ම ඇන්තූරියම්. ඉතින් ලාල් අංකල් ඔක්කොම ඇන්තූරියම් ටික අයින් කරලා එතන ඔක්කොම හොඳට ක්ලීන් කරා. ඊට පස්සේ දැන් මෙතන ස්ලැබ්බුත් ඔක්කොම අයින් කරලා පිළිවෙලකට හදන්නයි යන්නේ. ඉතින් දැන් මෙතන තිබ්බේ ඇවිල්ලා අර චිප් ගල්. කළු ගල් වල පොඩි එක ඒවා. ඉතින් දැන් ඒවා කකුල යනවා කියලා තාත්තා ඒ ටික සම්පූර්ණයෙන්ම අයින් කරා. අයින් කරලා දැන් ලස්සන්ට දැන් ස්ලැබ් ඔක්කොම ලස්සන්ට දාගෙන ඊට පස්සේ දැන් මෙතනට අපි දාන්න යන්නේ ලස්සන පොඩි චූටි ගල්. ඉතින් ඒවා ගේන්න ඕනේ ගාල්ලෙන්. ඉතින් ඒක ඉස්සරහට කොහොමද කරන්න කියලා මම පෙන්නන්නම්. මගේ තාත්තා බිල්ඩින් කන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඉතින් එයාට හැමදේම ලස්සන්ට පිළිවෙලට තියෙන්න ඕනේ. ඉතින් ගාඩන් එක කියන්නේ එයාට හරි ලොකු දෙයක්. ඉතින් එයාට ඕන විදිහට හැමදේම අපි වෙනස් කරා. අපි මිදුල වැඩ ටික ඕල්මෝස්ට් ඉවර කරා. ඉතින් මේ තියෙන්නේ දැන් ගල් දාගෙන ඉන්නකොට තියෙන view එක. ඉතින් මේ ටික ඔක්කොම ඉවර කරාට පස්සේ තියෙන view එක මම ඔයාලට පෙන්නන්නම්. මොනවද මේ ගෝනි? මේ තියෙන්නේ හාල් අල ඒ වගේම ලූණු. ඉතින් මේ දවස්වල අපි නෝම්බිනේ. ඉතින් නෝම්බි දවස්වලට ඔයාලා දන්නවා ඇති මුස්ලිම් මිනිස්සු ගොඩාක් දාන දෙනවා. ඉතින් ඒවට දාන දෙන්න ගෙන ආපු බඩු තමයි මේ. ඒ අතරේ ඉතින් මේ අපේ නංගි තමයි මේ පැකින් වැඩ ටික කරන්නේ. ඉතින් ලුණු අල එහෙම කිලෝ 1 කිලෝ 1 ගානේ කිරලා ඔක්කොම බෑග්ස් වලට දාලා පැක් කරලා මේ තියෙන හදපු බඩු පාර්සල්. ඒත් එක්කම ඉෆ්තාර් එකට පිස්සා හැදුවා. එතකොට උළුදු වඩේ හැදුවා. මේ නංගිගේ පුතා අපිට හෙල්ප් කරනවා මැඩාසි වලට ෆිලිං එක දාන්න. මම මේ ලෑස්ති වෙන්නේ පොලොස් හදන්න. ඉතින් මස්කරයක් වගේ පොලොස් එකක් හදන්න යන්නේ. ඉතින් බලාගෙන ඉන්න මම කොහොමද ඒක කරන්න යන්නේ කියලා. මම දැන් මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගන්නයි හදන්නේ. ඉතින් මේ ඕගනයිසර් එක කලින් ඔයාලා දකින්න ඇති මම ෂෝට් එකක් දැම්මා. මම එවරි වීක් මේ වගේ ඕගනයිසර් එක ඔක්කොම ප්‍රෙපෙයාර් කරගන්නවා. මොකද ඒක මට උයන්න ගියාම හරි ලේසි. ගොඩක් කාලේ වැය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න. ඉතින් දැන් මම ලුණු ටික කපා ගත්තා. ඊට පස්සේ ඉතින් අවු මිරිස් එතකොට කරපිංචා රම්පේ සුදුලූණු ඉඟුරු තලප්පු පේස්ට් එක ඔක්කොම ලෑස්ති කරගෙන තමයි මම උයන්න ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් මම පොලොස් ටිකත් කපා ගන්නවා. ඊට පස්සේ බලමු අපි කොහොමද මේක කරගන්නේ කියලා. මේ අපේ අම්මගේ මේස පිහිය. ඉතින් මම ඉස්සර බලාගෙන ඉන්නවා අම්මා කපනකොට. මටත් හරි ආසයි මේකේ කපන්න. ඉතින් මම කොහොම හරි ඒකත් ඉගෙන ගත්තා. දැන් මටත් පුළුවන් මේස පිහියෙන් මේ විදිහට කපන්න අත කපා ගන්න නැතුව. පොලොස් ටික පොඩි කෑලි වලට කපා ගත්තා. මොකද මට ඒක ඉක්මනට තඹ ගන්න ඕන නිසා. ඉතින් දැන් පොලොස් ටික ඔන්න කපලා ඉවරයි. ඒකට මම ලුණු, කහ, ගම්මිරිස් 3-5 මිරිස් කුඩු එතකොට උළු හාල් ටිකක් දාගත්තා. ඊට පස්සේ ගොරක කෑල්ලක් දාගන්නවා. ඔයාලට පොලොස් ඇඹුල විදියට හදා ගන්න ඕන නම් ගොරක පොටක් වැඩිපුර දාන්න. නැත්නම් සාමාන්‍ය ගානට එකක් දැම්ම නම් ඇති. මොකද නැත්නම් ඒක ඇඹුල් වෙන නිසා. ගොරක දාන්නේ පොලොස් එක ඉක්මනට තඹ ගන්න. දැන් ඉතින් මම ලුණු කරපිංචා ඔක්කොම ටෙම්පරාදු කරගන්න හදන්නේ. මම ඒකට අමතරව දැම්මේ සේර දාලා ඊට පස්සේ හොඳට කවලම් කරගත්ත කුළුබඩු ටික කවලම් කරගත්ත පොලොස් එක ඒකටම දාගෙන දැන් හොඳට මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ අපි මේකට දානවා දිය කිරි එක දාලා තම්බුනාට පස්සේ ආයෙත් දෙවෙනි කිරි එක දාලා තම්බ ගන්නවා. පොලොස් හදන එක ක්‍රම තියෙනවා. ඉතින් මේක තමයි ලේසිම ක්‍රමය. ඉතින් මම මේක නෝම්බි දවස් නිසා ගොඩක් වැඩ දාන්න බෑ. ඉතින් මම ඒක ලේසි විදිහට කරා. ඉතින් තව ක්‍රම තියෙනවා. පස්සේ වෙලාවක ඒ ටික කියලා දෙන්නම්. ඉතින් දැන් ඔන්න පොලොස් එකට කිරි දාලා ඒක තඹගෙන ඉවරයි. මේ දිය කිරි එකෙන් තඹ ගත්තේ. දැන් තියෙන්නේ මට දෙවෙනි කිරි එක දාගන්න. දැන් දෙවෙනි කිරි එකක් දාලා ටික වෙලාවක් තඹනකොට ඒක හොඳට තැම්බෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මිටි කිරි එක දාලා ටෙම්පරාදුවක් දාලා බස්ස ගන්න එක. ඉතින් දැන් තව පොඩි වෙලාවකින් ඒකත් ලෑස්ති වෙයි. අපි බලමු කොහොමද කියලා. මං හරි ආසයි ස්වභාව ධර්මයත් එක්ක ගොඩක් වෙලාවට ඉන්න. ඉතින් මගේ කුස්සියත් මම ලස්සනට පැල තියාගෙන ඉන්නවා.
මොකද මං ආසයි මගේ ඇහැ ගැටෙන හැමතැනම මල් පැල හරි මොනවා හරි පැලයක් දකින්න. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මම වෙන වෙලාවට කුස්සිය ඉස්සෙල්ලම ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ මගේ පැලත් ඔක්කොම ලස්සනට තියාගෙන තමයි මම මගේ වැඩේ පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට මම උදේ වෙලාවට තියෙනවා ගෙනහිල්ලා එළියෙන් තියෙනවා අවුව වදින්න, වැස්ස වෙලාවට එළියෙන් තියෙනවා. ඊට පස්සේ ආයෙ ගෙනල්ලා ඇතුලෙන් තියාගන්නවා. මොකද මම ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ කුස්සියේ. ඉතින් කතා කරම මගේ පොලොස් කරිය මං හදලා ඉවරයි. බලන්න ඒකේ ලස්සන රහත් ඒ වගේම නියමිතම තිබුණා. ඔන්න ඉතින් channel එක subscribe කරලා උදව්වක් කරන්න අමතක කරන්න එපා. පරිස්සමෙන් සතුටින් ඉන්න.